වාසනාවන්ත දවසක්, ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබගේ ආදරණීය වැඩසටහන SBC TV live සමග ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි කවදාවත් ඔබගේ නිවසට හිස් අතින් ආවේ නැහැනේ. විවිධාකාර දේවල් අරගෙනයි එන්නේ. ඔබගේ ජීවිතයට අත්‍යවශ්‍ය දේවල්. ඒ වගේම විවිධාකාර පුද්ගලයන් පවා අපි ඔබට මුණ ගැසෙනවා. සමාජ මාධ්‍ය අපි හැමෝම භාවිතා කරනවානේ. ඉතින් විවිධාකාර කාලවලදී විවිධාකාර දේවල් කරලියට එනවා. ඉතින් මෙන්න මේ වගේ කරලියට ආපු ඊටාම ප්‍රසිද්ධ වෙච්ච පුංචි වාක්‍යයක් තියෙනවා. මොකක්ද? දුවේ කින්න මොනේ පණ යද්දි ළඟින් ඉන්න. දැන් ඔබ දන්නවා අද අපේ වැඩසටහනට කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් ආදරයෙන් පිළිගන්නවා වසන්ත දුග්ගනාරාල මහත්මයා සහ ඔහුගේ ආදරණීය බිරිඳ මනෝෂා දුග්ගනාරාල මහත්මියව. අයිබෝන්. ඉතින් මම දන්නේ නැහැ මම ගත්ත ප්‍රවේශණි වරදිද කියලා. මොකද මට නිර්වචනයක් හොයාගන්නට අපහසු වුණා. විටක ඔහු පුවත්පත්වල පිටු පිරෙන්නට කවි ලියපු කවියෙක්. ලංකාවේ ජනප්‍රියම ගීත රචනා කරපු රචකයෙක්, නිවේදකයෙක්, නාට්‍යකරුවෙක්, ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. ඉතින් ඔබ කරන්නේ මොනවද? කරේ මොනවද? ගොඩාක් අය දන්නවා. මම කැමති ඔබගේ කුඩා කාලය සහ ඔබ මෙතනට ආවේ කොහොමද? මේ පිළිබඳ පුංචි විස්තරයක් දැනගන්න. ඕනතර මම කවුරුත් දන්න කාරණේ තමයි මම බොහොම ඈත පිටිසර ගම්මානයක හැදිච්ච කෙනෙක්. මම උපන්නේ නුවර වුණාට මට හැදේ වෙඩින්න ඕනේ අනුරාධපුරයටත් ඈත කාටගස්තිගිරිය වගේ මේ තැනක. ඒ කියන්නේ ඒක අවුරුදු 20ක 25ක විතර ගමනක් 20ක් විතර මේ මෙතන ඒම කියන කාරණේ තිබ්බා. දැන් එහෙම අපේ අයට එහෙම අත්දැකීම් අදාළ වෙන්නේ නැහැ සමහරවල් මම මේ කිව්වට. මේක වැලියු එක කොච්චරද කියලා. නමුත් අර අපිට එහෙම chance තිබ්බේ නැහැ. අපිට තිබ්බේ ඒ කාලේ රේඩියෝ එකයි ටීවී එකයි එච්චරයි. ටීවීත් ආවේ අපේ ජීවිතේ අපේ පරම්පරාව එහෙම කට්ටියක් මේ ටීවී එනවා දැක්කෙත් අපි එතකොට චූටි අපි ඊට පස්සේ ටීවී black and white color වෙනවා දැක්කෙත් අපි ඊට පස්සේ ටෙලිවිෂන් සෝෂල් මීඩියා වෙනවා දැක්කෙත් අපි සෝෂල් මීඩියා වලත් එක එක ප්‍රවණතා දැක්කේ අපි. ඒ වගේ අර ඒ ගමන ඒ කාලේ අපිට ඒවා මුකුත් තිබ්බේ නැහැ. ඒ නිසා පත්තරයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි ශ්‍රී ලංකා ITN එකයි රූපවාහිනිය එච්චරයි. ඔය ටික තමයි අපිට තිබ්බ එකම මාධ්‍ය සම්පත. හැබැයි අපිට ඒකට මාධ්‍යකාරයෙක් වෙන්න කියන මේ උණ ලොකුවට එන්නේ නැහැ. එහෙම මාධ්‍ය වේදිකයෙක් කියන්නේ කවුද කියලාවත් දන්නේ නැහැ. ගෙවල් වලින් දන්නේ නැහැ. අපිට කලාකරුවෙක් කියන එක හැමෝටම තියෙනවා. ආටිස්ට් කෙනෙක් වෙන්න ඕන කියන එක දැන් මට ඉස්සෙල්ලාම ආවේ නළු වුණා. ඒ තේිනවල නළුකමට තමයි ආවේ. නළුකමට ඇවිල්ලා ඒව රංගපාගෙන එනකොට තව මේ අනුශාංගික උණ අපිට ගත්තා. එතකොට ඒකේ කැලලක් තමයි මේ මාධ්‍ය වේදිකයෙක් වීම. ඒතොරේ මාධ්‍ය වේදිකයෙක් වීමත් ගුවන්විදුලි වලින් පටන් ගන්න ටෙලිවිෂන් වලට ඇවිල්ලා ඇත්තට වශයෙන් මේ පවුලේම සහෝදර නාලිකාවක මම විධායක නිෂ්පාදකවරයෙක් බවට පත් වෙලා එහෙම එනවා. මේ අතර අර කිව්ව අවුරුදු 20 කෙටියෙන් කතා කරන්න බෑ. ඉතින් ඒක අතිශය දුෂ්කරයි. අපි අධ්‍යාපනයත් එක්ක විශ්වවිද්‍යාල වලට ඇවිල්ලා බෝඩින් කාමර වල නැවතිලා ඒ හරි දුෂ්කර ජීවිතයක් ගත කරනවා. ඒ දුෂ්කර ජීවිතයේ කැලි තමයි නිර්මාණ බවට අපි ආපහු මේ විදින්නේ එළියට විදින්නේ. ඒක තමයි මම මේ ජෙනරේෂන් වලට කියන්නේ. මම තාමත් මේ 4th දැන් ජෙනරේෂන් C කියන එකත් මාගාවට එනවා. සින්දු ලියා ගන්න. එතකොට අපි ලියපු මුල් සිංහයාට බයයි නංගේ වගේ සින්දු වලට දැන් අවුරුදු 30ක්. රඩ්කුරහම්මල බාතිලාගේ මල්පැන් පොදක් ඒවට 25ක්. එහෙම ගත්තාම ඒ තාම එහෙම ගලන් එන්නේ ඇයි කියන එකට හේතුව කවුරු ඇහුවොත් ආහාර කෑල්ල තමයි තියෙන්නේ. අවුරුදු 20ක කොටස කාගේර ජීවිතේ මිස් වුණා නම් මගේ ජීවිතේ මිස් වුණා නම් එහෙම මට එහෙම එක පවත්වා යන්න බෑ. නමුත් අදටත් ඒ ගීත ඉතාම ජනප්‍රියයි. ඔව් මම තවමත් ලියනවානේ. මම දැන් ඊයේ සින්දුවල් ලිව්වා නව පරම්පරාවේ අර ජෙනරේෂන් C එක දැන් මගේ දොර ගාව දිමංක වෙල්ලාලලා කාංචනාලා මේ අපේ කවුද නිල් අර ලෙලෙනා කියන ආදිත්‍යා ලෙලෙනා කිව්ව අපේ නිල්හාන් හෙක්ටියාරච්චි වගේ අය ඇවිල්ලා ඉන්නේ ඒ අවුරුදු 20ක තිබ්බ අර මහා ඛේදවාචකයේ කෑලි අරන් යන්නේ. ඔව් එහෙම තමයි. පුංචි තැනකින් පැලවෙන්න ඕනේ.
එතකොට අපි අපේ මාර්ගය හොයාගෙන යනවා. මේ මාර්ගය හොයාගෙන යනකොට අපිට අපේ ජීවිතේ විවිධාකාර ගැටලු විවිධාකාර බාධක එනවා. ඉතින් මේ බාධක මැඩගෙන ඉදිරියට යන්න ඕනේ. එතකොට තමයි ඔයාලට ඔයාගේ ජීවිතේ සතුටින් ඉන්න පුළුවන්. ඉතින් අද වැඩසටහනට ඔහු විතරක් නෙමෙයි. ඔහුගේ ආදරණීය බිරිඳත් ඇවිල්ලා ඉන්නවා. ආදරය කියන්නේ අපේ ජීවිතේට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක් නේ. සමහරු ජීවිතය ඇතුලේ ආදරය හොයනවා. සමහරු ආදරය ඇතුලේ ජීවිතය හොයනවා. සමහර අය ඉන්නවා ආදර කතා පටන් ගන්න විදිහක් නැතුව ඉන්නවා. සමහර අය දෙපාර්ශ්වයෙන්ම ආදරය ප්‍රකාශ කරන අවස්ථාවලුත් තියෙනවා. හැබැයි මම ඔබගේ වැඩසටහන් කිහිපයක් නරඹලා තියෙනවා. මම අහලා තියෙනවා ඔබට ඔබගේ ආදරය ප්‍රකාශ කරගන්න බැරුව ඔබ එක ගීතයකින් ඇයට කියන්නට උත්සාහ කළා කියලා. ඉතින් මම කැමතියි ඒ ගැන චුට්ටක් දැනගන්න. ඒක මනෝජයෙන් තමයි ඔව් ඔබගේ ඒ ගැන අපි ඒ කියන්නේ අපි දෙන්නම හම්බුනේ මේ රේඩියෝ එකකින්. يعني සවන ඉස්සර ඒ කියන්නේ ශ්‍රී වෙන්න කලින් තිබුණේ සවන රේඩියෝ එක. සවනට මම වැඩ කරනකොට තමයි මේ වසන්ත සවනට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ස්වර්ණවාහිනී මේ හැමදේම අපිට අර හුරුයි වගේ ඇත්තටම. මොකද මම මෙයා ස්වර්ණවාහිනීට ඊට පස්සේ ආවට පස්සෙත් මමත් ඉතින් මෙයාත් එක්ක මෙයාව හම්බෙන්න එනවනේ. ඒක නිසා මේක අර පවුලේ නාලිකාවක් වගේ අපිට අනිත් නාලිකත් එක්ක වැඩිපුර සම්බන්ධයක් තියෙනවා මේ ශ්‍රී ස්වර්ණවාහිනී. ඉතින් ඇත්තටම අපේ සම්බන්ධයේ ජීවිතයේ සම්බන්ධයටත් මේක අපිට අදාළයි. ඒ විදිහට තමයි ඔබගේ ආදර කතාව පටන් ගත්තේ. ඒ ආදර කතාව අදට ඉතාමත් ශක්තිමත් විදිහට බැඳීමක් විදිහට. ඒක හරි ජනප්‍රිය කතාවක් නේ. ඔව්. මම මොකද අපි දෙන්න එක බීම් වල හිටියා වෙන වෙනම බීම්ස් වල හිටියා. ඉතින් එතකොට මම සින්දු ප්ලේ කරනවානේ අනිවාර්යෙන්. ඉතින් මම මෙයාට දානවා එක සින්දුවක් ඊට පස්සේ මෙයා ඒකට පිළිතුරු ගීතයක් දානවා මෙයාගේ බීම් එකේ. සමහරවිට අපි දෙන්න එකට ඉන්නකොට අපි දෙන්න දා ගන්නවා. ඒ වගේම තමයි පටන් ගත්තේ. ඔව් ඒ සින්දුව මොකද්ද? ඔය මෙයා හවස බීම් එකේ දානවා මම ඉන්නේ රෑ එකක. එයා හවස ප්ලේ කරනවා මේ අනේ මම නේ උදේ දානවා කල්ලු කිල්ලේ ඔබ හරිම හැඩයි සින්දුව. මෙයා බීම් එකට ආවිල්ලා මෙයා දානවා ඔබ සොයනා කල්ලු කෙල්ල මමයි කියලා. ඊට පස්සේ අපි දෙන්නම එකට බීම් එකේදී දානවා ආශාවේ මල් වැටෙන්නේ බී නිලුපුල් දැසෙන් මදස බැලු නයන කලු නුඹ මගේ කලු කියන. එහෙම සින්දුවලින්ම තමයි අපේ ලව් දිගටම ගියේ. ඔව් ගීත වලින් තමයි ඔන්න ඒ ආදර කතාවත් ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් ඔබත් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් කාට හරි ඔන්න ආදරය ප්‍රකාශ කරන්න ගීතයකින් මේක පටන් ගන්න. සමහර විට මේ වගේම සාර්ථක වෙයි ශක්තිමත් බැඳීමක් බවට පත් වෙයි. ඒ අත්දැකීම් ඔබගේ ජීවිතේ ගොඩක් ලස්සන කරනවා. ඔබගේ ජීවිතේට අත්දැකීම් ගොඩක් වටිනවා. අපි හැම කෙනෙකුටම අත්දැකීම් කියන දේවල් ජීවිතේට ගොඩක් වටිනවා. අත්දැකීම් කියන්නේ අපේ ජීවිතේ වෙනස් කරන දෙයක්. සමහර විට අපිට තදින් කාවැදුණු අත්දැකීමක් හරහා ලස්සන නිර්මාණ බිහි වෙනවානේ. මම හිතනවා ඔබට තදින් කාවැදුණු අත්දැකීම් තියෙන්නට ඇති. ඒ හරහා ඔබ විවිධාකාර නිර්මාණ බිහි කරන්නට ඇති. ඒ වගේ නිර්මාණයක් තියෙනවද? ඔව් හැම නිර්මාණයකම කොහේ හරි කෑලි එහෙම තියෙනවා. හැබැයි මේකට නිශ්චිතව මේකයි උනේ කියනකට වඩා දැන් මට කවදාවත් මේ වැඩේ වෙච්ච ගමන් සින්දු ලියවෙන්නේ නැහැ නේ. සමහර අත්දැකීම් අවුරුදු 20කට විතර පස්සේ ලියලා තියෙන්නේ. දැන් අද මොන හරි සිද්ධියක් කළා හෙට සින්දුවල් ලියවිලා නැහැ මට. ඒ වගේ අතකොට අර එහෙම දැන් විවිධ අයගේ අත්දැකීමුයි මගේ අත්දැකීමුයි අපි නොදන්න මිනිස්සුන්ට වෙලා තියෙන දේවල් ඔක්කොම මේ නිර්මාණවල තියෙනවා. සමාජයේ තියෙන අපිට sannivedana වල තියෙන ඒවත් නිර්මාණය වලට හසු වෙනවා. දැන් සමහරවල් එහෙම අත්දැකීම් නැතිම දේවල් මිනිස්සු ලියවෙන මහාචාර්ය සුනිල් නාරරත්නයන් තමයි මං ආසම ගීතයේ තියෙන්නේ තාත්තා කෙනෙක් තමන්ගේ බිරිඳ නැතා ස්වාමි පුරුෂයෙක් බිරිඳට කියන ගීතේ තාත්තා වුණත් මාවත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින්න. හැබැයි මහාචාර්යතුමා කසාද බඳලා නැහැ. වගේ ඒ කියන්නේ එහෙම ඒක වෙන විදිහකට එයාට වෙන කෙනෙක්ගේ අත්දැකීමක් බවට පත් කරගන්න පුළුවන්. එහෙනම් මගේ ගීත 4500 600ම අත්දැකීම් වල කෑලි තියෙනවා. අනුන්ගේ අත්දැකීම් තියෙනවා සමාජයෙන් ගත දේවල් තියෙනවා. ඉතින් ඔබ කැමති දේවල් කරන්න. එතකොට ඔබට සතුටින් ඉන්න පුළුවන්. ඔබගේ ජීවිතේ විඳින්න. ඔබගේ ජීවිතේ විඳින්න ඔබ අනිවාර්යයෙන්ම සතුටින් ඉන්න ඕනේ. ඉතින් ඔහු ගීත විවිධාකාර ගීත විශාල ප්‍රමාණයක් රචනා කරලා තියෙනවා. මම අහලා තිනවා ගීත 600කටත් අධික ප්‍රමාණයක් ඔබ අතින් රචනා වෙලා තියෙනවා. එතකොට
රසවින්දනය කියන එක ස්වභාවයෙන්ම අපේ වාසනා ගුණයත් එක්ක අපිට ලැබෙන දෙයක්. එතකොට ඔබගේ රසවින්දනය විවිධාකාරයි. එක් එක් පුද්ගලයාට විවිධාකාරයි. හැබැයි ඔබගේ රසවින්දනය මට තවමත් හොයාගන්න බෑ. මොකද මේ ඔබ ලියලා තියෙන දේවල් එකිනෙකට වෙනස්. අපි වර්තමානයේ ගත්තොත් දුක කියනවා නම් දුකම විතරයි. සතුට කියනවා නම් සතුටම විතරයි. හැබැයි ඔබගේ රචනා ගත්තොත් දුකක් තියෙනවා, සතුටක් තියෙනවා, ඊට හාත්පසින්ම වෙනස් දේවලුත් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක්. ඔව් ඒක තමයි අර මුල කියපු කතාවෙම දෙවෙන්නේ. ඒක දිගුවක් හැදලා ගත්තොත් ජීවිතේ විවිධ විදිහේ වැඩ කරනකොට එක විදිහේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රතිනිර්මාණය වෙන්නේත් නැහැ. සහ සතතාභ්‍යාසය නැත්නම් අභ්‍යාසයේදීම කියවීම අනික මිනිස්සු ආශ්‍රය කිරීම මම මාර මිනිස්සු ප්‍රොෆයිල් එකක් ආශ්‍රය කරලා තියෙනවා. ඔය ඉන්න දේශ ලොකු ජනාධිපතිවරයාගේ සිට මේ පාතාලේ හරහා තාම අවසාන වශයෙන් ඉන්න කුණු කාණුවේ මිනිස්සු දක්වා මම ආශ්‍රය කරලා තියෙන කෙනෙක්. ඒතකොට මේ ප්‍රොෆයිල් එක හරි ලොකුයි. එතකොට මේ මිනිස්සුගේ ජීවන අත්දැකීමුත් මම නිකම් මේ හලෝ ගිහිල්ලා කතා කරනවා නෙවෙයි මම උන් එකට වැටලා කාලා බීලා ඉඳලා තියෙනවා. එතකොට ඒ ජීවන අත්දැකීම් ජීවිතේ තිබ්බහම තමයි මේ විවිධ දේවල් ලියවෙන්නේ. සතුට දුක කියන එක ජීවිතේට මෙහෙම වෙනස් වෙනවානේ. ඒ නිසා මම හිතන්නේ මට රස විඳින්නත් පුළුවන්. මට බයිලා අහන්නත් පුළුවන්. මට රැප් අහන්නත් පුළුවන්. මට රෙගේ අහන්නත් පුළුවන්. ජෑස්, බ්ලූස්, නැත්නම් හිප් හොප් ඔක්කොම අහන්න පුළුවන්. ක්ලාසික් වෙස්ටර්න් ක්ලාසික්ද අනිත් පැත්තද නැත්නම් රාගධාරී සංගීතයේද ඕන දෙයක් පුළුවන් මට. එහෙම වුණාම එහෙම රස විඳින්න පුළුවන් වුණාමම තමයි පෙරලා නිර්මාණත් එහෙම කරන්න පුළුවන් වෙන්නේ. දැන් සමහරව ඉන්නවනේ අපිම දන්නා ඉන්නවා සින්දු අහන්නේ යා හිතන් ඉන්නවා සම්භාව්‍ය සින්දු විතරයි කියලා. ශාස්ත්‍රීය සින්දු වලට අපේ රටේ කියන සම්භාව්‍ය සින්දු කියලානේ. එහෙම අපිට අපේ රටේ එහෙම සම්භාව්‍ය සංගීතයක් ගීත නැහැ. සංගීතයක් පොඩ්ඩක් හරි හැදුවා නම් ඔය කේමදාස මාස්ටර්ලා වගේ ඒක රස විඳින කෙනා හිතන්නේ ඒ ලෝකේ ගැන විතරයි. ඒත් එහෙමනම් ප්‍රොඩියුසර්ලාගේ සින්දු කොතනද තියන්නේ? නිහාල් නෙල්සන්ගේ සින්දු කොතනද තියන්නේ? ප්‍රොඩියුසර්ලාට සින්දු හදලා තියෙන්නේ කවුද? ප්‍රොඩියුසර්ලා කියන කුණ්ඩුමණී ගීතේ හදලා තියෙන්නේ ආචාර්ය වික්ටර් රත්නායක කියන්නේ. ප්‍රේම්කීර්තල්ලිස් ලියපු. එතකොට ඔහු කියන වරු කපුල්කාරී ගීතය හදලා තියෙන්නේ මහාචාර්ය සනත් නන්සිරි. සනත් නන්සිරි මහත්තයා නිකන් තිබ්බනේ මේ එපිසෝඩ් මම ශාස්ත්‍රීය මිනිහෙක් රෙඩි වගේ මේ බයිලා ගාය කියන සින්දු නෑ. MS කොච්චර ප්‍රබල මිනිහෙක්ද? MS තමයි මේ රටේ මං හිතන්නේ මේ ඔය හතර කොන හොඳටම ටැක්සි කාරයා මම ඇරලා යන්න ඊරියා ඒ වගේම ගල් කිස්සේ හෝටල් ළඟ පොල් ඔහොම ලියන ගමන් යාම ලියනවා සින්දුව. එයා ලිව්වේ වෙන කෙනෙක් ඔහොම ගයනවා. මල් යහනා විකි ලෝකේ නැහැවේ චන්ද්‍රාලෝකේ යන නොසිතු වේලාවක වියකි ජීවයේ තනාග පිනිබින්දගේ මේ බෞද්ධ දර්ශනයක් කියනවා. මම කියන්නේ එහෙම වයිඩල් වෙන්න. සිතුවිලි මේ බලන්න ආයෙත් මම කියන්නේ එහෙම වුණාම ජීවිතේ හරි යොලි එතකොට. ජීවිතේ විඳ ගන්න පුළුවන්. නැත්නම් හිර වෙලා මහා අඳුරු ගුහාවක කෑල්ලක ඉන්න එපා. ජීවිතේ කියන්නේ මාර ලොකු කෑල්ලක්. මේ ලොකු එකෙන් සැරිසරනකොට ජීවිතේ ගෙවෙනවා තේරෙන්නේ නැහැ, මැරෙනවා තේරෙන්නේ නැහැ ඊට පස්සේ. මැරෙලා යනකම් දන්නේ නැහැ. එතකොට ඔබ මේ රචනා කරන්න ආරම්භ කරන්නේ මම දැනගත්ත විදිහට නම් විශ්වවිද්‍යාල කාලේදී ඔබ නැවත ආරම්භ කරනවා ලියන එක. ඊට කලින් ඔබ ලියලා ඒක මම කියවර පුද්ගලික ආයතන වල මම අධ්‍යක්ෂකවරයෙක් වැඩ කරනවා. මගේ ආයතනයේ තියෙන ඔය වගේ බාල ක්‍රියේෂන්ස් තියෙනවා. ඒ ඔක්කොම තියාගෙන ඉද්දි මට හිතෙනවා මේකත් මම කර දිගටම ඉන්නේ ඇයි. ඒතර මම අවුරුදු 15ක් 20ක් විතර මම එක දිගට ජනකාන්ත ගීත 200 300 ලියලා වෙන අයට එන්න හම්බෙන්නේ නැද්ද එතකොට?